කොහොමද අද යනවා සෙන්බුන්තෝර කියන පන්සල බලන්න. පන්සල කියන්නේ මේක දේවස්ථානයක්. අදත් සාමාන්‍ය දවසක් ඒ වුණාට පුදුම සෙනඟක් ඉන්නේ. යම් බලන්න ඉස්සරහට. මේ ගේට්ටු 1000ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉස්ලාම් ගේට්ටු කීපයක් තමයි උඩලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එක්කනා මේකට ගේට්ටු ඇඩ් කරලා තියෙනවා. මෙතනින් ව්‍යාපාර වලට තමන්ගේ ජීවිතේට දෙවියන්ගෙන් ආශිර්වාද ලැබෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ හින්දා තමයි මෙයාලා මේ ගේට්ටු වගේක් හදලා තියෙන්නේ. දෙවියොත් එක්ක සම්බන්ධ දොර කියලා තමයි මෙයාලා හිතන්නේ. මම පොඩ්ඩක් වෙලා බැලුවා මේ රතු පාටට තියෙන හේතුව. රතු පාටට හදන්නේ මේකෙත් දෙවියොත් එක්ක සම්බන්ධ වෙන පාට වැඩි කියලා කියනවා. ඒ රතු පාටට දෙවියන්ගේ ආකර්ෂණය වැඩි කියලා. අනික ගස්වල ඉස්සර පට්ට ඒ වගේ අලුනහම එන පාට තමයි රතු පාට. එයාලා හදාගන්න ලේසියි. දෙතිනින්දී ලංකාවේ සිවුරු හදනවා වගේ. ලස්සන කිල්ල ෆොටෝ එහෙම ගහනවා. ඇත්තටම ලස්සනයි. වටේ වගේම කිල්ලුත් ලස්සනයි. උඹ තේරුණාද මන්ද? මම පිස්සෙක් වගේ කියන කාටවත් තේරෙන්නේ නැතිනම් ඇත්තටම හොඳයි. මේ අංකල්ගෙන් මම ඇහුවා වීඩියෝ එකක් ගන්නද කියලා. බලන්න නෑ කිව්වා. ඇත්තටම පොරොන්දයි. එන්ජොයිසේ. මෙයාලා මේ ලියන්නේ එක එකනා කරපු ඒවා තමයි මේ ගේට්ටු වල ගහලා තියෙන්නේ. මෙයා නම් කරන්නේ කරපු එකක් ගෙන්න මෙයා කරපු එක කවුරු හරි ලියපු එකක් ආයි ලියනවා ලස්සනට. අනි ලස්සන පාඩ කරන පෙන්සලෙන් අතරම ලස්සනයි. හරි මං යනවා. අරිගතෝ ගොසයිමාස්. අරිගතෝ ගොසයිමාස්. එහෙම කියලා මම යනවා. පොරට තේරුණාද දන්නේ නැහැ මම කියපු දෙයක්. තේරුණා නම් පිස්සුත් එක්ක කියලා ගියා. දවල්ට ලස්සන ඇති. දැන් මේ කළුවර වැටිලා මේවා මැදින් ගියාම දෙවියන්ගේ ආශිර්වාදය මේවා හම්බෙනවා කියලා කියනවා. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වලට තමයි මේවා මේකෙන් ගියවම ආශිර්වාදය ගොඩක් ලැබෙනවා කියලා යාලා හිතන්නේ. ඒ කාලේ එක්ක විදියට 1600 ගණන් වල ඒ තරමට ගොඩක් කලින් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. ජපානයේ ගොඩක් තැන්වල මේ වගේ රතු පාට ගේට්ටු සීන් එක තියෙනවා. කියන්නේ දෙවියොත් එක්ක සම්බන්ධ වෙන දොරටුව කියලා තමයි එයාලා හිතන්නේ. කොද්ද කොක්කුද මන්දක් කෑ ගන්න වෙන. සමහර පාලම් කොක්කු වෙන්නත් පුළුවන්. නැත්නම් පාලි කොක්කු වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පරණ කොක්කු වෙන්නත් පුළුවන්. කොක්කුවරි කෑ ගන්නත් එහෙම. Then we දෙවියන්ගේ ආශිර්වාදේ යොම ලැබෙන්නේ කියලා ඒ මිනිස්සු හදන්නේ නැත්තේ. සිරිපාරේ වගේ තමයි. නිකම්ම දෙයක් ලබා ගන්න බෑ. කට්ටක් කන්න ඕනේ. ඒකින් නේද මෙයා දෙලගෙන නිකම් හදලා තියෙන්නේ. මේ හරි ආගමික ස්ථානයක්.
ටිකක් තමයි දෙවියන්ගේ පරාදීසය වගේ පේන්නේ. ලං කරලා සම්පූර්ණ වගේ නම් හඳුසුම් කරන්න බෑ මේ වගේ. Ghost of Tsushima की तीन नहीं लगी दीवार तमा तीन जापानी सीन न तमा Ghost of Tsushima के नहीं Ghost of योते एक देंगे भी लगी ना एक PlayStation इधर आई एक इतने जापानी सीन तमा तीन नहीं जापानी दीवार गेट पे हमें Ghost of Tsushima की तीन होया करना पड़ा मिशन ना की तीर गीला लोकेशन में மேலே வந்தீங்கன்னா இவங்க கரணம் வந்தேன்னு இந்த இனம் అందరం రైలు తీను ఇండియాకి నేను మంద వెందలక్కియ ఏదో ప్రతివాగితం ತೆಕ್ಕು ಬಂದಿಲ್ಲ ತಿನ್ನಿಂದ ಯಾವ ತೊಂದಿ ನಾವು ಬಿಡುತ್ತೀವಲ್ಲ ಊಟ ಹಾಕೋಗಿ ತೆಕ್ಕು ತಿಂಗಿ ಇಲ್ವ ಇತ್ತಾನೆ ಅರಿದ ಬಿಸಿರಾಗಿಲ್ವಲ್ಲ ಇದೆರಡು ಕೋಲ್ಲಾಗಂಡಿತ್ತು ನಾವು ಹತ್ತಿರ ತಾತ್ವಾಗಿ ತೆಕ್ಕ ನಂಗೆ ಒಟ್ಟು ಹದುರಿದೆ तातो नक्की थोड़ा कवल नहीं నేను కూడా రేవిలా ముడక్కని కలుగురవిలా రేవిలా అన్నీ మిగతా మా ಒಂದು ಉದ್ದಮಿದ್ದಾನೆ ಸೂಪರ್ ಮೌಂಟೇನ್ ಮತ್ತು ಕಾಶಿದಾಮ ಕರಿ ಕಕ್ಕರಣ ಬಂದಿದೆ ඉතින් පස්සේ නම් ආයි යන්න තියාවක් නැහැ. මේ විදියට ගොඩක් අමාරුයි. සිරිපාද යනවා වගේ තමයි. මම සෙන්ඩත් එපා වෙලා. ඉතර දුර ඇති කියලා හිතුවේ නෑ ගේට්ටු 14ම. පුදුම ගේට්ටු බැලිලා තමයි ගේට්ටු එපා වුණා ඇත්තටම. මං හිතුවේ දෙවියන්ගේ දොරවල් මෙච්චර ඇති කියලා. 1000ක් කියලා තිබ්බට 1000ක් නෙමෙයි දහස් ගණන් කියලා තමයි එතන තිබිලා තියෙන්නේ. මට ඒක කන්න උඩටම ආවට පස්සේ තමයි තේරුම් ගියේ. ගිම්බල් එකේ බැටරිත් නෑ. දැන් සෑන්දුරක් ඇවිල්ලා තියෙන්නේ. වල් බලලෙද්දි මන්දා කෑ ගහනවත් ඇහෙනවා. පුසු ඉසි පූසෙක් නෙමේ කියලා බලලෙද්ද කොයිද? ඇයි? සිරිපාදේ වගේ තමයි කඩවල් එක තැන් වල තියෙනවා. එයාලා ඒ තැන් බලාගෙන ලස්සන තියාගෙන ඉන්නවා. එතන සිරිපාදේට වඩා මෙහෙනම් ක්ලීන් එක ගොඩක් හොඳයි ලංකාවේ. අයිට වඩා ක්ලීන් එක හොඳටම තියාගෙන ඉන්නවා. සම්බන්තෝරි
මේ පැත්තේ යනවාද මේ පැත්තේ යනවාද හිතාගන්න බෑ කොහෙටද යන්නේ කියලා. බලමු මැප් එක කොහොමද කියලා. You are in here. දැන් නම් අවසාන ගොඩක් හොඳයි. මෙතන තමයි මේ මිනිස්සු ගොඩාක් කියලා දැන් තමයි දැන් බලන්නේ. වරුත් නේ. අට්ටියම කිල්ලා. රැටත් මෙතන මොතුම ගතියක් තියනවා ලයිට් දාලා. ඇත්තට මේක නිස්කලංකව දකින්න නම් තමයි ලස්සන. මිනිස්සු ගොඩාක් ඉද්දි මට මේක කියලා ලස්සන කියන්නේ මේ හරියින් ඉද්දි. දැන් මේ වගේ සෙනග නැතුව හිටියනම් ඇත්තටම හොඳයි. එනම ලස්සනයි. රතු පාටට. එහෙනම් මෙතනින් සෙන්බොන්තෝරි ට්‍රිප් එක ඉවරයි. මෙතනින් ගෙදර යන්න තමයි තියෙන්නේ. බයි.